ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ ආපු ටොනික් YouTube channel එක වලට drone video බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ අලුතෙන්ම ආපු L200 Pro Max එකේ අලුත්ම update version එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් දැම්ම ගිහලා බලන්න. පල්ලේ subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ කලින් ඩ්‍රෝන් එකට වඩා මේ ඩ්‍රෝන් එකේ performance ඇත්තටම ගොඩක් වැඩි. ඒ වගේම කැමරා quality එක ගත්තත් ඇත්තටම ගොඩක් හොඳ කැමරා quality එකක් ඔයාලට මේ අලුත් L200 Pro Max කියන ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මේ ඩ්‍රෝන් එකේ unboxing experience එක මොන වගේද කියලා බලමු. ඉතින් මෙන්න මේක තමයි මේ ඩ්‍රෝන් එකට හම්බෙලා තියෙන box එක. ඇත්තටම ගොඩක් premium කියන්න පුළුවන් සහ පොඩ්ඩක් cheap ගතියට හුරු box එකක් අපිට මේ ඩ්‍රෝන් එකට කලින් වගේම බලා ගන්න පුළුවන්. ඉතින් bag එක හම්බෙලා තියෙන කලින් වගේම මෙන්න මේ bag එක. ඉතින් සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ මේ bag එකෙන් අරන් ගියාට පස්සේ. ඉතින් උඩින් mention කරලා තියෙනවා මොකද්ද මේ ඇතුළේ තියෙන Pro Max ද නැත්නම් normal Pro කියන ඩ්‍රෝන් එකද කියලා. ඒ වගේම මේ ඩ්‍රෝන් එක ඇතුළෙන් ගත්තොත් ඔයාලට මේ ඩ්‍රෝන් එක රිමෝට් එක සහ බැටරි එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඇත්තටම ඔයාලා ගත්තොත් මේ ඩ්‍රෝන් එක ගොඩක් පොඩි ඩ්‍රෝන් එකක්. පොඩි වුණාට මේකේ තියෙන performance ඇත්තටම ගොඩක් හොඳ performance මේ ඩ්‍රෝන් එකෙන් ඔයාලට experience ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම ගත්තොත් 2x gimbal එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වතාවෙත් මේකට 2x gimbal එකක් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන milliampere 1600 ක බැටරි එක බලා ගන්න පුළුවන්. ඉතින් milliampere 1600 වුණත් විනාඩි 32ක flight time එකක් ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේකට තියෙන රිමෝට් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය DJI Mavic AI එකේ වගේ රිමෝට් එකක් තමයි ඔයාලට බලා ගන්න හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකේ රිමෝට් එක ගැන කියන වරදක් නැහැ. ඩිස්ප්ලේ එකකුත් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ඩ්‍රෝන් එකට ෆෝන් එක කනෙක්ට් කරන්න නැතුව උනත් ඩ්‍රෝන් එක විතරක් fly කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බැටරි එක මේ විදිහට දාලා මේකේ තියෙන power button එක පොඩ්ඩක් කියලා click කරන් හිටියට පස්සේ පිටිපස්සේ green color light සහ ඉස්සරහින් blue color light එකක් මෙන්න මේ drone එක on වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ gimbal එක calibrate වෙනවා. ඉතින් gimbal එක calibrate වෙන්න නම් අනිවාර්යෙන් drone එක සමතුලිත තැනක අනිවාර්යෙන් තියන්න ඕනේ. එතකොට තමයි gimbal එක calibrate වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි drone එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ drone එකේ තියෙන stabilization ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ drone එකේ gimbal එකත් smooth එකත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ smooth එකක් සහ ගොඩක් හොඳ shaft image ඔයාලට මේ drone එකෙන් capture කර ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ drone එකේ image stabilization බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩක් stable සහ gimbal එකත් එක්කෙන ෂාට් ෆුටේජ් එක ඔයාලට මේ ඩ්‍රෝන් එකෙන් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් කලින් ඩ්‍රෝන් එක සහ මේ ඩ්‍රෝන් එකේ තියෙන විශේෂ දේවල් බැලුවොත් කලින් ඩ්‍රෝන් එක මේ වගේ සිනමැටික් වීඩියෝ ගන්න හැකියාවක් ඔයාලට තිබ්බේ නැහැ. ඒ වගේම සැටලයිට් GPS 20කට විතරයි මේ ඩ්‍රෝන් එක කනෙක්ට් උනේ. දැන් මේ ඩ්‍රෝන් එකට සැටලයිට් GPS 30ක් කනෙක්ට් කරන නිසා ඔයාලට ඩ්‍රෝන් එකේ ස්ටේබිලයිසේෂන් සහ ඩ්‍රෝන් එකේ සේෆ්ටි එක පැත්තෙන් ගත්තොත් ගොඩක් හොඳ performance බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කලර්ස් රේන්ජ් එකත් ගත්තොත් මේ කලින් ඩ්‍රෝන් එකට වඩා මේ ඩ්‍රෝන් එකේ කලර්ස් රේන්ජ් එක ගොඩක් වැඩි. ඒ වගේම සිනමැටික් වීඩියෝස් ගන්න පුළුවන් හැකියාව තියෙන නිසා මේ ඩ්‍රෝන් එකේ performance ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම ගොඩක් වටින ඩ්‍රෝන් එකක් මේ ඩ්‍රෝන් එක මේ ගන්න price එකට. ඉතින් මේ ඩ්‍රෝන් එක පර්චේස් කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් අලුත් මිස්ටොක් එකකින් ඔයාලට මේ ඩ්‍රෝන් එක පර්චේස් කරගන්න පුළුවන්. පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන නම්බර්ස් වලට පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලට ගිහිල්ලා මේ ඩ්‍රෝන් එකට වගේම තවත් ගොඩක් ඩ්‍රෝන්ස් ලංකාවේදී ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව දවස් දෙකක් ඇතුළත ලංකාව ඕනම තැනකට මේ ඩ්‍රෝන් එකක් ඩෙලිවරි කරන්නත් අපි ලෑස්ති. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඉතින් අදට ගෙන වීඩියෝ මෙතනින් නවත්තනවා. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි සහ අපිත් එක්ක දිගටම රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.